දොස්තර අර්ජුනා ඉපදුනේ ලංකාවේ. අධ්‍යාපන කටයුතු කරේ රැකී ආරක්ෂා කරේ ලංකාවේ. ලංකාවේ මහජනයාගේ බදු මුදලින් පඩි අරගෙන රාජ්‍ය සේවකයෙක් විදිහට ලංකාවට විරුද්ධව කටයුතු කරනවා නම් ක්‍රියා කරනවා නම් හැසිරෙනවා නම් මේක රාජ්‍යද්‍රෝහය නෙමෙයිද? හොඳට කල්පනා කරලා බලපියව. මේක තනිකර රාජ්‍යද්‍රෝහියෙක්. ඔන්න ඊයේ පෙරේදා ඉන්දියාවටත් ගිහිල්ලා ප්‍රකාශ ඉදිරිපත් කරන ලංකාවට විරුද්ධව. මේක හරිද? මේ ප්‍රශ්නේ එන්න වැඩි වෙනා මිසක් අඩු වෙනවද? එහෙනම් මේ ප්‍රශ්නේ මෙතනම නවත්තන්න ඕනේ. එහෙනම් 225ම එකට එකතු වෙලා මේකට විරුද්ධව ගෙනෙව් දෝෂාභියෝගයක්. පාර්ලිමේන්තුවේ මේ වගේ තියන්න හොඳ නැහැ. පාර්ලිමේන්තුව විතරක් නෙවෙයි මේ වගේ දේශද්‍රෝහියෝ රාජද්‍රෝහියෝ රටමුත් පිටුවහල් කරන්න ඕනේ. අනිවාර්යෙන් මේ වගේ දේශද්‍රෝහියෝ රටෙන් පිටුවහල් කරපියව.